විෂයන් 4කට පුහුණු වලත් වේගවත්ම සහ අති ධාවනයෙන් රාජකාරී නිම කරන නෙදර්ලන්ත රාජ්‍යයෙන් ආරයන කරන වසර 4.5ක වයස රාජු පොලිස් තජය ඔසවන ආකාරයව දුටුවේ. සන්දාසනය ආරම්භ කරමින් රාජකීය අභිමානවත් වූ දර්ශනය සමග අධිකරු ජනාධිපති ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන්ට ඉහළ මාලයට ගොස් මාල්දීවීන් රාජ්‍යයේ විදේශ සේවයේ යෙදී මද්‍රව්‍ය දාවරම්ට රියෝ සුවිශේෂ සේවයක් ඉෂ්ට කළ නීලා සමග යාපනයේ අතද්වීපයේ සේවය කළ ටැක්ස් සමග අපරාධ පරීක්ෂණ සුලක පස්කෝ ආචාර්ය කරන ආකාරය දකින්නේ ගරු ජනාධිපති ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන්ට උත්තමාචාර්ය පුද කළ ආකාරයි සන්දාසනය ආරම්භ කිරීමත් සමග ඉනතුරුව රාජකීය දියණිය නැන්සි සූදානම් වන්නේ පොලිස් නිරසන කොට්ටාසේ මෙහෙවර දැක්ම ක්‍රියාත්මක කරන විජිටල් තාක්ෂණයෙන් උපයෝග කරගත් විජිටල් පූර්ව නිරාවරණය කරන්න රාජු පියා ගමන් කරන්නේ මල්වැඩි වර්ෂාවක් ක්‍රියාත්මක කරගෙන උත්සවය ආරම්භ කරමින් සියලුම දෙනාගේ ඩෑස් තුල හනි රාජු සමග නැන්සි මේ දර්ශනයේදී ඔබත් සමග අත්කර බැඳගන්නවා. කරු පොලිස් පොයිතුමන් තුරංගල එන්ගේ ඉනකොම් බැස්මන්ගේ නායකත්වයෙන් එතුමාගේ මඟ පෙන්වීම මත නැන්සි ශ්‍රී ලංකාව තුළ උපත ලබන්නේ මේ ආයතනයේ විදේශ රාජ්‍යයන් කරා ඇදී යන මුදල් සම්භාරයෙන් නවතාලමින් අපි අභිජනන මධ්‍යස්ථානයක් නුවරදී ක්‍රියාත්මක කරමින් මේ සේවයේ දායකත්වය ලබා දෙනවා. ඔබ දකින්නේ විනය ආචාර්ය සීලි බව අනඩිකි කරුව වර්ග කීපයක් ලැබෙඩෝ ඩොබමන් පිංච ඉංග්‍රීසි ස්පැනිය බෙල්ජියන් මැනරුවන් කොකස් ස්පැනිය ඩස් සෙබඩ් සූදානම් වන්නේ මහනුවර අස්තිරිය නිර්සුදු පුහුණු පාසලේ සාමාන්‍ය සුනිකෙක් විදියට සේවයට බැඳිලා ඔවුන් විනයානුකූලව පුරුදු පුහුණු වෙන්නේ කෙසේද? ඒ විනය මේ රටේ ජනතාවට සේවය කිරීමේදී කොතෙක් දුරට ලබා දෙනවද? අතිගරු ජනාධිපති ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් ඉදිරියේ ඔවුන්ගේ මේ පුහුණුවේ දර්ශන ඔබට ගෙනෙන සූදානම් වන් මලක පෙතිමෙන් සිංහල දෙමළ මැලේ බර්ගර් මුස්ලිම් සියලු ජාතීන් ජීවත් වෙන මේ සුන්දර ශ්‍රී ලංකාවේ ලැබ්‍රඩෝ රොට්වයිලර් ඉංග්‍රීසි ස්පැනියල් ඩස් සෙබඩ් බෙල්ජියන් මැනරුවන් විනයානුකූලව මලක පෙතිමෙන් සමගින් ඉන්න දර්ශනය තමයි ඔබ දකින්නේ. මහනුවර අස්තිරිය ශ්‍රී ලංකා පොලිස් නිර්සෝක පාසලේ එහි අධ්‍යක්ෂකතුමන් පොලිස් අධිකාරී සිසිර වීරභූම බැද්දවන්ගේ පරිණත දැනුම සමග මේ සේවය මේ රටේ ජනතාවට ලබා දෙනවා. බිම දිගාවන් ස්වාමියාගේ නියෝගය ලැබෙන ළඟදී තම ස්වාමියා ලබා දෙන නියෝගය අනුව ස්වාමියා සොයාගෙන යන ආකාරය ඔහොම නතර වෙන්න ස්වාමියාගේ නියෝගය ලැබෙනවා. ඔහොම ඉන්න නියෝගය අනුව ක්‍රියාත්මක වෙන තුනකයන් පියවර තුනක් ඉස්සරහට ඇවිල්ලා වාඩි වෙන්නේ කියලා ස්වාමියා නියෝග කරනවා. වාඩි වෙන්නේ කියලා නියෝග කරාම ඒ අනුව වාඩි වෙන්න බිම දිගා වෙන්නේ කියලා ස්වාමියා දැනුම් දෙනවා. ටිකක් නිදා ගන්න කියලා ස්වාමියා කියන්නේ රවුම පෙරලෙන්න කියලා කිව්වා. ආදරේ දයාව දෙන්න පුළුවන්. මේ ප්‍රථම පුහුණුව ලබන්නේ මේ ස්වාමියා ළඟට එන්නේ කියලා කියනවා. අපරාධ කරුවන් සොයාගෙන යද්දී බාධක තරණය කරන්නට මේ ඇයි සිද්ධ වෙනවා. තම ස්වාමියාගේ පාද අතරින් ශ්‍රී ලංකා පොලිස් නිර්සුලක සේවාව ආරම්භ කරනු ලැබුණා. යුගයේ යුග මෙහෙවර කළ ශ්‍රී ලංකා පොලිස් නිර්සුලක සේවාව මෙරට තරුණ ජීවිත විනාශ කරන රුධිර මද්‍රව්‍ය දාවාරමට එරෙහිව 1973 වර්ෂයේදී සෙන්ටිනම් සුලකයා පුරුදු පුහුණු නිත් යොමන්නට ඔබට අවස්ථාවක් උදා කර දෙනවා. ගරු පොලිස්පතිතුමන්ගේ නායකත්වයෙන් උපදෙස් වලට අනුව අප ශ්‍රී ලංකාවේ මුදල් විදේශ රාජ්‍යයන් කරා ඇදී යන එක නතර කරන්නට නුවරඑළිය ප්‍රදේශයේ සුනකයන් බිහි කිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් නිර්මාණය කළා. එහි උපත ලද නිල සුලක නැන්සි තම පියාට ඉදිරියෙන් ගමන් කරන්නේ තම පියාගේ අඩිපාරේ ගමන් කරමින්. ඉනි වලලු මතින් පයින් මට අපුඩයක් ගන්න නම් මට තමන් අදිට කරනවා. ඒ විදිහට යා දුවට ආදරේ තාත්තා ගමන් කරනවා නිවැරදිව. බලන්න දියණියට අතපසු වෙච්ච දේ තාත්තා කියා දෙනවා. ඉනි වලලු මතින් පයින්නේ
නිවසක් ගිනි ගනිද්දී නිවස තුල සිටි කුඩා දරුවන් නිවසින් එළියට ඇදගෙන තරම් සුවිශේෂ හැකියාවක් ශ්‍රී ලංකා පොලිස් සුරකයන් සතුව තිබෙනවා. නැන්සි පියාගේ පාරගෙන බෙල්ජියම් මැනුවන් වර්ගයේ නැන්සි යුගයෙන් යුග මෙහෙවරට එක්වන නැන්සි ගිනි වලලු මතින් පණිමින් අනාගතයේ මේ රටේ ජනතාවට සුවිශේෂ මෙහෙවරක් කරන්නට පෑදී තම සේවාව අභීත ලෙස පුරුදු පුහුණු වෙමින් ඉටු කරන්න සූදානම් වෙන මේ මොහොතේ අතිගරු ජනාධිපති ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් ඉදිරියේ ඇගේ දස්කම් විදහා දක්වන ආකාරයයි මේ දකින්න ස්වාමියාගේ නියෝගය ලැබෙනවා. වැරදින තැන නිවැරදි කරගත්ත නැන්සි පියාගේ අඩිපාරේ ගමන් කරමි. ගොඩක් අය හිතුවා එයාට වැරදුනා කියලා. නෑ. ආදරේ දයාව කරුණාව මම කියවනේ අපුඩිය ගහපුවාම හරියටම කරනවා. රාජු වේගවත්ව තුනකියා 24කට පුරුදු වුණු වෙච්ච නෙදර්ලන්ත රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට ලැබිච්ච සුවිශේෂ දායකත්වයක්. හැබැයි ඔහු ලංකාවට ආවි කිසිදු 6ක් 4ක් නොතේරෙන තුනකයන් හැටියට අපි අද ඔහු සුවිශේෂ ආකාරයට අතිගරු ජනාධිපති ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් ඉදිරියේ ගමන් කරන්නේ ලෝක තිබෙන එකම දර්ශනීය අපසපි විවිධ වර්ගයේ තුනකයන් රසක් සමග ඔහු තම අලංකාර ආකාරයට දැත් හඬ වැද්දී ගමන් කරන ආකාරය ඉහළ මාලයේ ගමන් කරන්නේ මාල්දීවෙන් රාජ්‍යයේ මද්‍රව්‍ය ජාවාරමණීයව සේවය කළ කේසි අය අවුරුදු 7ක වයසක් සපුරන ශ්‍රී ලංකා පොලිස් නිරතුරු කොට්ටාසීන ඉතාම ශ්‍රේෂ්ඨකාරී රාජකාරී ඉෂ්ට කරන සුනක තේරුවක් වගේම අනිත්‍යම සුනකයන් ඒ හා සමානව සුවිශේෂ දැකුම් කරු දස්කම් සමග මේ රටේ අපරාධ රැල්ල මැඩපවතිනට වර්ෂයෙන් යුගයේ සුවිශේෂ දායකත්වයක් ලබනවා. විදාම සැලෙන්නේ නැහැ මොනවයි කරමු අද වත්තේ පඩි දෙනවා මුසා පඩි අරන් එනවා මෙහෙම කතා වෙලා මේගොල්ලෝ නතර ගන්න කිව්වේ පල්ලි වල දැන් අපි මොකද කරන්නේ එපා අපි අයින් දෙකක් තියෙනවා කියනයි කරුණාකර උදව් කරන්න කියනයි අපි පුරවතන ඉක්මනට එන්න සුනකේ නිරුතුන කොටාසි හදිසියවුම් අන්තිමට එම ස්ථානයේ පණ බීරාගත පුජ්‍යලි තොරතුරු ලබා දෙනවා බලසිටින මේ රටේ පැමිණෙන්නේ වේගවත් ප්‍රහාර එල්ල කරන ශ්‍රී ලංකා පොලිස් නිරතුරු සේවාවේ සම්පතක් වූ සිසි බෙල්ජියම් මැනුවන් වර්ගයේ සිසි සුදානමිනෝ පාරදී පැමිණීමේ අපරාධකරු ප්‍රහාරයක් එල්ල කරන ආකාරය සිසි ප්‍රහාරයක් එල්ල කරන අපරාධකරුට අනිගත පුජ්‍යලට ඉන්න අනුතුරුව අපි බලමු මේ ස්ථානයේ රඳවාගෙන සිටින වස්තු මහත්යව බේරා ගන්නට සුනක ප්‍රහාරයේ කොටෙක් දුර්ග ක්‍රියාත්මක වෙයි. රාජුගේ දියණිය නැන්සි එවැගේම යාපනයේ පුරවැසියන් සේවය කරන ටැක් සුදානගෝ අවිගතෝ ගිනි වලලු පස්සරගෙන අවිගතෝ හමාගෙන යන්න. ඉන්දරද දීනති ආත්ම සත්‍ය උපදින රටේ ජනතාවට සේවය කරන සුදානම් වෙන ශ්‍රී ලංකා පොලිස් සුරංගයන්ගේ මේ වික්ටමානිස දර්ශන අපගින්නේ බලන්න රාජු උඩමහලට ගමන් කරමින් මේ යතුරුපැතියෙන් උඩින් පැනගෙන ගිනි වලල්ලෙන් පැනගෙන පාදක තරණය කරන උඩටම ගමන් කර ප්‍රහාරයක් ඉලගන්නේ කෙසේ වේගවත් සුරංගයා රාජු අපරාධකරු හමාගෙන යන ආකාරයේ අවිගත් අපරාධකරුගේ අභිය බිම වැටෙන තේ තම සත්‍ය යොදන රාජු ආඩම්බරයේ තසේ ඔබට ඉදිරිපත් කරන සැබවින්ම රාජකාරියේදී මෙරටේ ජනතාවට මේ සේවය ලබා දෙනවා සිංහල දෙමළ මැලේ නැන්සි තම පියාගේ අඩිපාරේ ගමන් කරමින් උඩින් ගමන් කරමින් අපරාධකරුන් ප්‍රහාරය කරන නැන්සි කියන්නේ අවුරුදු 2කමාරයි වයස ලංකාවේ උපතක් කරු පොලිස් ප්‍රමුඛතුමාණන්ගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා පොලිස් නියෝජන කොට්ටාසේ අධ්‍යක්ෂකතුමන් පොලිස්කාරී සිසිර වීරභෝගතුමාණන්ගේ මේ පරිණත වූ දැනුමත් එක්ක ලංකාවේදී පුහුණු කරනවනවා. ඉතින් අපි පලා යන උත්සාහ කරන අපරාධකරුන්ට ප්‍රහාරයක් එල්ල කරන්න සිටි සූදානම් සිටිනවා. බලන්න ප්‍රහාරය එල්ල කරන්නේ සිටි අවිගත පුද්ගලයාව ඉමට පෙරලාගෙන ඔහු මෙල්ල කරගන්න ආකාරය. බදකින්නේ මේ දර්ශන රූපවාහිනී නාලිකා තුලින් අමරිකාව ජර්මනිය රටවල වමනයි ශ්‍රී ලංකාව තුළ අපි මේ ජයග්‍රහණ ලබා ගත්තේ පියවරෙන් පියවර යුගයෙන් යුගය මිලදී ජනතාවට සේවය කරමින් සාකා 54ක් පුරාවට පේතුතුලේ සිට දෙවුන්දර දක්වා මේ සේවය මිලදී ජනතාවට ලබා දෙන සිංහල දෙමළ මැලේ බර්ග සියලු ජාතීන්ට සාමයෙන් සමගින් ජීවත් වෙන්නට ශ්‍රී ලංකා පොලිස් සේවාව දීප ව්‍යාපනයේ අවසාන සුනිකේ දුම්බෝම්බිය ක්‍රියාත්මක කළ ආකාරය අතිගරු ජනාධිපති ඉතාම මෙරටේ සොයාගන්නට බැරි වෙච්ච අපරාධයන් වල තුලමුල සොයා දෙන්නට ශ්‍රී ලංකා පොලිස් නිරතුරු සේවාවට හැකියාවක් ලැබුණා. වසර 68ක ප්‍රෞಢ ඉතිහාසයේ එක්කම් කියති අපි අද සුනිකන් 254 දෙනෙකුගෙන් සමන්විත වූ සේවාවක් අපට මේ රටේ ජනතාවට ලබා දෙන්නට හැකියාවක් ලැබෙනවා.
ලද කුංචි කාලයෙන් අපි ඔබට වසර 67ක සේවය මේ ආකාරයට හැකින් ඉදිරිපත් කරනු ලබන්නේ. ඔබේ පළාතේ ප්‍රදේශයේ යම් අපරාධයක් සිදු වෙන්නේද ඒ සෑමෙන් අපි ඉදිරියට ගමන් කරනවා. එහි වගකීම එහි නායකත්වයේ කරු පොලිස්පතිතුමන් ප්‍රමුඛ අප ආයතනයේ අධ්‍යක්ෂකතුමන් සමග මේ ආකාරයට ඉදිරිපත් කරනු ලබන සම්දර්ශනයේ විධි ඉදිරිපත් කරමින් පුලස්ථාන මානවස්ථාන පොලිස් පරිසර පියත් පුලසේක මහතා අතිගරු ජනාධිපතිතුමන්ට සම්දර්ශනයේ නිමාය බව ප්‍රකාශ කරලා